හායි ගයිස්, ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ කොහොමද බස් සිමියුලේටර් ඉන්දුනීසියා ගේම් එකට කාර් එකක් ඉම්පෝර්ට් කරන්න කියලා. ඉතින් අද මම ඉම්පෝර්ට් කරන්න යන්නේ පෝල් වෝල්කර් ස්කින් එක තියෙන Supra MK4 එකක්. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ගේම් එක රන් කරන්න ඕන. දැන් ඔයාලට ගේම් එක රන් කරලා පස්සේ මෙයාගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මෙතන වම් අත පැත්තේ තියෙන යටම මොඩ් කියන අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඒන්න ටැබ් එකේ උඩම තියෙන ඉම්පෝර්ට් කියන අයිකන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මෙතන තියෙන ඩිවයිස් ගැලරි එකට යන්න. ඩිවයිස් ගැලරි එකට ගියාට පස්සේ ඔයාලා ස්ටෝරේජ් එක ඕපන් වෙනවා. දැන් ඔයාලා මෙතනට ගිහිල්ලා ඔයාලා ෆයිල් එක සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ ඔයා තෝරගත්ත මොඩ් එකේ ෆයිල් එක තෝරලා ඒක සිලෙක්ට් කරගන්න. පස්සේ ඔයා මෙතන තියෙන පේමන්ට් ඔප්ෂන් එකක් ක්ලික් කරලා ඒ ෆයිල් එක ඉම්පෝර්ට් කරගන්න. ඉතින් මම නම් මෙතනදී ෆ්‍රී කියන ඔප්ෂන් එක තමයි තෝරගත්තේ. එතකොට ඔයාලට without money මේක ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. දැන් ඔයාලා මෙතන තියෙන මොඩ් කියන ටැබ් එකේ ඔයා අලුතෙන් ඉම්පෝර්ට් කරපු කාර් එක පෙන්නනවා. ඔයා එතනදී ගැරේජ් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරලා ගරාජ් එකට යන්න. දැන් ඔයාලට පෙන්නනවා ඔයා මේ පාරේ ඉම්පෝර්ට් කරපු අලුත් කාර් එක. දැන් ඔයා මෙතනදී අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් තමයි මොඩ් හෙල්ත් එක 100% තියනවාද කියලා. නැත්නම් ඔයා ආයෙත් පාරක් මේක ඉන්ස්ටෝල් කරන්න ඕන. දැන් ඔයා මෙතනදී කොළ පාටින් පේන යූස් එක උඩ ක්ලික් කරලා බැක් වෙලා මෙතනින් ෆ්‍රී මොඩ් එකේ ප්ලේ කරලා බලන්න. දැන් ගයිස් ඉතින් මේ තියෙන අපි අලුතෙන් ඉම්පෝර්ට් කරපු කාර් එක. දැන් ඔයාලට මෙතනදී හොඳට පේනවා මේ කාර් එක කිසිම අවුලක් නැතුව මෙතෙන්ට ඉම්පෝර්ට් වෙලා තියෙනවා කියලා. දැන් අපි මේක ඩ්‍රයිව් කරලා බලමු. දැන් ඉතින් ගයිස් ඔයාලට මේ කාර් එකේ ස්පීඩ් එක හොඳට බලා ගන්න පුළුවන්. හොඳ ස්පීඩ් එකකින් යනවා. දැන් අපි බලමු මේකේ টොප් ස්පීඩ් එක කීයද කියලා. ඉතින් ගයිස් ඔයාලට දැන් පේනවා මේක 150ක් පයින්න යන්නේ. ඉතින් මේ MK4 එක ගැන කිව්වොත් මේක පට්ට පිකප් වාහනයක්. දැන් ඉතින් අපි මේ කාර් එක මෙතනින් නවත්තලා බලමු මේකේ එක්ස්ටර්නල් අපියරන්ස් එක කොහොමද කියලා. ඉතින් අපිට ෆ්‍රන්ට් කැමරා එකෙන් මෙහෙම තමයි පේන්නේ. ඉතින් මෙතනදී කියන්න ඕන මේක තමයි Supra MK4 එකකට ගහපු හොඳම ස්කින් එක. මේ පෝල් වෝල්කර් ස්කින් එක. දැන් අපි බලමු මේකේ ලුක් එක කොහොමද කියලා. අපිට මේකේ ඩෝර්ස් ඕපන් කරන්න පුළුවන්. පිටිපස්සේ ඕපන් කරන්න පුළුවන්. ඉස්සරහ බොනට් එක ඕපන් කරන්න පුළුවන්. මේ ඉන්නේ ඩ්‍රයිවර්. අපි දැන් ඩ්‍රයිවර් කියන ඔප්ෂන් එක ගත්තා. මේක තමයි තියෙන වාසිය. අපිට හෑන්ඩ් බ්‍රේක් ඇදලා ඩ්‍රයිවර්ව එළියට ගන්න පුළුවන්.
ඉතින් ගයිස් මේක තමයි අද වීඩියෝ එකේ අවසානය. අනිවාර්යෙන් මගේ channel එක like කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.